ක්‍රමයට නැගෙනහිර පළාතේ අස්තන්න නෙල්ලලා ඉවර 95%ක්ම. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කය තුල වී ගබඩා තියෙනවා 28ක්. හැබැයි වී මිලදී ගන්නේ මෙට්‍රික් ටන් 8000යි ගන්න. එතකොට තියන්න කරුණ සාමාන්‍ය මේ වැඩ කරලා තියෙන හෙක්ටයාර 56000ක් කියන්නේ අක්කර 1,40,000ක් වැඩ කරලා තියෙනවා. එතකොට සමස්ත වී.එස්. අම්පාර දිස්ත්‍රික්කයේ විතරක් මෙට්‍රික් ටන් 2,80,000ක් 2,80,000න් 8,000යි මෙට්‍රික් ටන් 8,000 වී එලිමන්ට් මිලදී ගන්න. එතකොට 2,70,000 කොහටද දෙන්නේ? අපිට සිද්ධ වෙනවා වීත් එක්ක කොළඹට ඇවිල්ලා කුෂිකර්ම මාත්‍යාංශය තමයි වී ටික ගොඩ ගහන්න වෙන්නේ. අනිත් එක සාධාරණ මිලක් නෑ. රුපියල් 140යි. හැම බඩුවක්ම බුලත් ටිකේ ඉඳන් හැම දෙම 125කින් 40කින් වැඩි වෙලා තියෙද්දි වී ඇටයට විතරක් රුපියල් 120යි අවුරුදු දෙකක් තිස්සේ. ඒ නිසා ගොවියාට සාධාරණ වී මිලක් හම්බෙන්න ඕනේ. 140 ඒ පාරිභෝගිකයා ගැන හිතලා වුණත් පාරිභෝගිකයාට 140ට ගත්තත් රුපියල් 10ක් කාල් කිලෝයක වැඩි කරොත් ඒත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද ඒ පාරිභෝගිකයා කියන්නේ අඟහරු ලෝකෙන් ආපු අය නෙමෙයි. ඒ නිසා නැගෙනහිර පළාතෙන් අපි සටන පටන් ගන්නවා. ලාල්කාන්ත මේ රටේ ගොවිතැනටයි ගොවියාටයි වින කරන ලාල්කාන්ත කුෂිකර්ම මාත්‍ය ධූරයෙන් එළවන තුරු මේ සටන කරනවා. ඒ වගේම ගොවියාගේ අයිතිවාසිකම් මේ ගොවිතැන ගොවියාත් රැක ගන්න සටනට කොළඹට නුදුරුව දවසකදී එනවාම තමයි මේක කියලා මේ වෙනකල් බිග් චැම්ප් එකේ එකම ගබඩාව පාලම් කරනකොට එකම ගබඩාවක් ඇරලා තියෙනවා. ඊට අමතරව මේ වෑරන් කරගොඩ ගබඩාව සතියේ එක දවසක් කරලා තියෙනවා. එතකොට මෙහෙම වෙච්චාම ඒක කීරිසම්බ විතරයි. මෙහෙම වෙච්චාම ගොවියන්ගේ වී මිලදී ගන්න බෑ. හෙක්ටයාර 54000ක් අපි වී වගා කරා. ඒ වුණාට නිසි විදියට නිසි ආකාරයෙන් වී මිලදී ගැනීම සිද්ධ වෙන්නේ නැහැ. ලාල්කාන්ත උන්නේ නැහැ. තැන් වල කියනවා පඳුරු වල අස්සේ ඉඳලා කරන මේ සංඛ්‍යා ලේඛන එයා පිළිගන්නේ නැහැ කියලා. ඒ වගේම තමයි බොහොම ගෞරවයෙන් එතුමාට මම කියන්නේ එතුමාත් AC කාමරවල ඉඳලා නෝන්ලත් එක සැරින් සැරේ අනුරාධපුරයේදී එකක් කියනවා, පොරොන්නරුවේදී තව එකක් කියනවා. ඊට පස්සේ ශාලිකා ශාලාවට අවිල්ලා අම්පාරේ තව එකක් කියනවා. ඒ වගේ දවසෙන් දවසට කොහොමවත්ම සංඛ්‍යා ලේඛන ඉදිරිපත් වෙන්නේ නැහැ හෙක්ටර් කොබ්බෑ කඩුව එකෙන්. ඒකින්ද ගරු ඇමතිතුමෝ මේ සැරේ නෑ වැඩේ වරදින්න යන්නේ. ගොවියෝ විසින් පාර කවුරුත් සංවිධානය කරලා නැහැ. ගොවියෝ විසින් පාරට බහැලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම අපිට 140 මිල ඕනේ. 140 මිල දෙනකල් දැනට මේ මිනිස්සුන්ට ණය ටික ගෙවා ගන්නවත් 120 ගානේ මේ ගබඩා ටික අදම අරින්න ඕනේ. ඇරලා හිටන් මේ වී ටික මිලදී ගන්න ඕනේ. මේ ගබඩාවල ඕනි තරම් ඉඩ තියෙනවා. ගොවිජන සේවා ගබඩාවේ ඉඩ තියෙනවා. මේ යාබදේ වගේ තියෙනවා. දිගින් දිගටම කල්මරමින් කරන්නේ ගොවියා අසරණ කරන්නයි IMF එකේ ක්‍රියාවලියයි. ඒකට අපි කොහොමවත් ඉඩ දෙන්නේ නැහැ. දැන් ගොවියෝ ඇවිස්සලා ඉවරයි. කරන්න දෙයක් නැහැ. ජනාධිපතිතුමෝ අපිට ආයේ ගොවියෝ නතර කරන්න බෑ. මම මේක දිසාපතිතුමාට කිව්වා. අදාළ සියලු මංශ වලට දැනුවත් කරා. අපිට ආයේ කරන්න දෙයක් නැහැ. ගොවියෝ පාරට බහැලා ඉන්නේ. ඔයාලා දැන් අදාළ වැඩ කටයුතු ටික කරගන්න. එච්චරයි මට කෙටියෙන්ම කියන්න.